බයික් අනතුරෙන් මිය ගිය ජපානයේ ජීවත් වූ ලස්සන තරුණයාගේ කතාව. මොහුගේ මරණය සිදුවන්නේ මොහු ආසාවෙන් ගන්න හිටපු බයික් එක අරන් පැය 24ක් ගතවන්නටත් පෙරයි. තමන්ගේ ඩ්‍රීම් වෙහිකල් එක අරන් පැය 24ක් යන්නට මත්තෙන් ජීවිතෙන් සමුගනී කියලා මොහු හීනකින්වත් හිතන්න නැතුව ඇති. හීන පොදි බැඳගෙන ජපානයට ගිය මෙම තරුණයාගේ දෙමව්පියන්ට කොතරම් වේදනාවක් ඇතිද? මෙසේ මියගොස් ඇත්තේ රිෂිත ප්‍රියංක අනුරාධ නම් තරුණයා. මොහුගේ පෙම්වතිය මොහු ගැන සමාජ මාධ්‍යයේ තිබූ සංවේදී සටහන. අන්තිමේ අවුරුදු 5ක් මං වෙනුවෙන් බලන් ඉඳලා අවුරුදු 5කට කලින් මට වුණු පොරොන්දු කඩ නොකර ඒ හීනේ සැබෑවක් කරාට ඔයාට ගොඩාක් පිං. ඔයාගේ සුවඳ හිතින් මව හිටපු මට දැන් හැමදාම ඔයාගේ සුවඳ බලන්න පුළුවන්. මේ හැමදේම හොඳින් වුණා වගේම ඉදිරියටත් අපේ හීනවලට යන්න ඔයාට ශක්තියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ හොඳම හොඳ පුතෙක් හදලා දුන්නට අම්මටයි තාත්තටයි ගොඩාක් පිං. මේ මොහුගේ පෙම්වතිය තිබූ සංවේදී සටහන. හීනකින්වත් හිතන්න නැතුව ඇති මෙවන් අකල් මරණයක් තමන්ගේ ආදරවන්තයාට හිමි වෙයි කියා. ජපානයට ආපු මුල් කාලේ ඉඳලා මාර මතක ගොඩක් තියෙන්නේ සහෝදරයා. හිතා ගන්න බැරි දෙයක් අයියේ මේක. උඹලත් ගේමක් ගහපන් කියලා හිතේ කහටත් නැතුව ඕනි උදව්වක් කරපු මාර කොල්ලෙක්. මාරම දුකයි. නිවන් සුව අයියේ ඔයාට. තිලින ප්‍රභාත් ලැබූ සංවේදී සටහන. අඩෝ මොකද්ද බම් මේ කරගත්තේ? අද වගේ මතකයි සරිඳු අයියා හැප්පිලා කියලා ආරංචි ආවම උඹ අපේ කඩේ ඉස්සරහට ඇවිත් මාත් දාගෙන ස්කූටියේ ගිය හැටි. ඒ යද්දිත් මං උඹට කිව්වේ හෙමින් ඵලයන් බල්ලෝ ඔහොම ගියොත් මැරෙයි කියලා. උඹ කිව්වා මතකයි බය වෙන්න එපා මාත් එක්කනේ යන්නේ බං කියලා. එහෙම කිව්ව උඹ අද අපිව දාලා ගියානේ. උඹේ හිනාව අපිට ආයේ දකින්න වෙන්නේ නෑ බං. හිතා ගන්න බෑ. යකඩ ගොඩවල් වලට ආදරය කරාට කමක් නෑ. පරිස්සමෙන් කල්පනාවෙන් පැදපල්ලා. වරදින්න යන්නේ පොඩි වෙලාවයි. ජීවිත කාලෙම ඇති ඒකට වන්දි ගෙවන්න. නිවන් සුව ලැබේවා. කොල්ලෙක් වුණාම තමන් ආස බයික් එක ආස කාර් එක පදින්න මහන්සි වෙන්න ඕනි. අනිවාර්යෙන් ඒක කරගන්න ඕනි දෙයක් තමයි. නමුත් ආරක්ෂාව තමයි වැදගත්. ගොඩාක් අනතුරු සිදුවෙනවා මේ දවස්වල. ලංකාවේ බස් අනතුරු බහුලව සිදුවෙන කාලවකවානුවක් වෙලා තියෙනවා මේ කාලේ. ඒ නිසා හැමෝටම කියන්නේ පරිස්සමෙන් වාහන පදින්න කියලා. අපි මෙවන් අකල් මරණ සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමෝම රිෂිත ප්‍රියංක අනුරාධ සහෝදරයාට නිවන් සුව පතමු. සුබ ගමන් සහෝදරයා.